මට තිබුණේ මහ දඩබ්බර ගති. මම හිතපු කරපු කියපු දේවල් වලට කවුරුත් කැමති වුණේ නැහැ. සමහරු මට පිස්සු කියලත් කිව්වා. මම අසාර්ථක මිනිහෙක් කියලත් කිව්වා. හැමෝම මාව ප්‍රතික්ෂේප කළා. එහෙත් මට උනුනේ කාටවත් අත දිගෑරලා අල්ලන්න බැරි තරම් දුර යන්න. මම හිතනවා අද මම මගේ ගමන ඇවිත් කියලා. මෙහෙම කියන්නේ ජැක් මා නැමැති චීනයේ ලොකුම පොහොසතා. 2019 වර්ෂයේ මාර්තු මාසයේ අවසන් වන විට ඇමරිකානු ඩොලර් මිලියන 39.9ක වත්කමකට හිමිකම් කියන ජැක් ලොව සාර්ථක මිනිසුන් අතර ප්‍රමුඛයෙකි. චීනයේ පොහොසත්ම මිනිසා වන ජැක් මා චීන කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකරවන්නෙකු වීමද විශේෂත්වයක්. ජැක් මා යුන් යනු චීන අන්තර්ජාලයේ මහා දැවැන්තයාය. එක් දිනක් හෝ අන්තර්ජාලයේ සැරිසරා ඇතනම් අන්තර්ජාලයේ මොනයම් හෝ දෙයක් ඔබ සොයා ඇතනම් ජැක් මා විසින් නිර්මාණය කළ අන්තර්ජාලයේ දැවැන්ත ව්‍යාපාරයේ වූ අලිබබා සමාගමේ නාමය ඔබ අනිවාර්යයෙන්ම දැක ඇතුවාට සැකයක් නැහැ. අලිබබා යනු අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලදී ගැනීම සඳහා සකස් කරන ලද සමාගමක්. ලෝකය පුරාම ප්‍රසිද්ධ මේ වෙබ් අඩවියේ නිර්මාතෘවරයා වන්නේ ජැක් මා යුන්ය. ජැක් මා අද ලෝකයේ සිටින විශාලතම ධනවතෙක්. නමුත් ඔහුගේ ජීවිතය ආරම්භයේදී සුන්දර යහනාවක් බවට පත්ව නොතිබීම විශේෂත්වයක්. තමන් ජීවත් වූ සමාජයෙන්ම තමන් ප්‍රතික්ෂේප කරද්දී ජැක් මා තම උත්සාහයෙන් ලෝකයටම අත්‍යවශ්‍ය පුද්ගලයෙකු බවට පත් වූ ආකාරය හරි අපූරුයි. ඔහු මේ වන විට ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව අවසන්. අධ්‍යාපනය සඳහා එතරම් දක්ෂතා නොපෙන්නූ ඔහු පාසලේ පළමු වසරේදීම දෙවරක් අසමත් වීම විශේෂත්වයක්. ද්විතීක විභාගයේද ඔහු තුන්වරක්ම අසමත්ව ඇත. එහෙත් ඔහුගේ ආශාව බවට පත්ව තිබුණේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමයි. චීනයේදී මේ සඳහා පහසුකම් ප්‍රමාණවත් නොවූ නිසා ඔහු භාවිත කළේ තමන්ටම ආවේණී ක්‍රමයක්. අසීරුවෙන් වරින් වර අසමත් වෙමින් සිය පාසල් අධ්‍යාපනය අවසන් කළ ජැක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා අයදුම් කළා. එහෙත් ඔහුට ඒ සඳහා අවස්ථාව ලැබුණේ නැහැ. වරින් වර දසවතාවක් හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනයේ අවස්ථා ඉල්ලා සිටියද ඔහු ගැන කිසිදු තැකීමක් කරේ නැහැ. අවසානයේ හොන්ෂුහි සාමාන්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුල් වීමට ඔහු සමත් වුණා. එහිදී ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උපාධියක් ලබා ගන්නා ජැක් මා රැකියාවක් සඳහා උත්සාහ කරා. ජැක් මා පවසන්නේ තමන් රැකියා 30කට පමණ ඉල්ලූ කලද ඒ සියලු අවස්ථාවන් වලින් තමන් ප්‍රතික්ෂේප වූ බවයි. වරක් KFC ආයතනයේ රැකියාවකට ඉල්ලූ කළ අතර එහිදී ඔහු සමග තවත් 24 දෙනෙකු රැකියාව සඳහා සම්මුඛ පරීක්ෂණයට ගොස් තිබුණා. ඒ අතරින් 23 දෙනෙකු තෝරාගෙන ඇති අතර ප්‍රතික්ෂේප වූ එකම පුද්ගලයා වූයේ ජැක් මා. පසුව පොලිස් සේවයට ඉල්ලුම් කරන ඔහු 5 දෙනෙකු සමග අදාළ පරීක්ෂණයට ගිය විට අනෙක් සිව් දෙනාම පොලිස් සේවයට බඳවා ගත් අතර ජැක් මා ප්‍රතික්ෂේප වුණා. අවසානයේ ඔහුට පිහිටට එන්නේ දැඩි උත්සාහයෙන් හා අසීරුවෙන් ඔහු විසින් ඉගෙනගත් ඉංග්‍රීසි භාෂා දැනුමයි. ඒ හුන්ෂු විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරයෙකු සේවය කිරීමේ අවස්ථාවයි. එයින් මාසයකට වැටුප් ලෙස ලැබුණේ ඩොලර් 12ක් පමණකි. 1995 වර්ෂයේදී ඔහුගේ ජීවිතය වෙනස් වීමේ සංචාරයකට මඟ පෑදුනා. චීන ජාතිකයෙකු වන ජැක් මා යුන් හට ඇමරිකාවේ සංචාරය කිරීමට අවස්ථාවක් ලැබුණා. ඒ භාෂා පරිවර්තකයෙකු ලෙසින්. ඒ වන විට ඔහු කිසි දිනක අසා තිබුණේ නැහැ අන්තර්ජාලය ගැන. ඒ සංචාරයේදී දැනගන්නට ලැබුණා. මම ඇමරිකාවේදී මේ අපූරු තාක්ෂණය දැක්කා. මුලින්ම හෙව්වේ බේර යන වචනය. එයට අදාළව තොරතුරු ලෝකේ රටවල් ගණනාවක් තිබුණා. ඉන් පස්සේ මම චීන යන වචනේ හෙව්වා. මේ වචනයට කිසිම ප්‍රතිචාරයක් තිබුණේ නැහැ. මට ගැටලුවක් වුණා.
චීනය අන්තර්ජාලයට ගෙන යා යුතු බව මම තීරණය කළා යයි ජැක් මා යුන් පසු කලක කියා තිබුණා. බිලියන ගණනක ජනග්‍රහණයක් සිටින චීනයේ ඒ වන විට අන්තර්ජාලය සඳහා දායකත්වයක් නොමැතිවීම ජැක්ට ගැටලුවක් වී තිබුණා. ඇමරිකාවේ සිටි දින කිහිපයේදී අන්තර්ජාලය පිළිබඳ හැකිතරම් අධ්‍යයනය කළ ජැක් චීනයට පැමිණ වහාම තම මිතුරන් කිහිප දෙනෙකු සමග අන්තර්ජාලය ගැන පවසා චීනයට ඉන් වැඩගත හැකි ආකාරයද කියා දෙන්නට උත්සාහ ගත්තා. එහෙත් මිතුරන්ගෙන් ඔහුට ලැබුණු ප්‍රතිචාර වූයේ ජැක් මේ පිස්සෙකු බවයි. තම අතීතය ගැන සතුටින් සිහිපත් කරන ජැක් පවසන්නේ පිස්සෙකු වෙන එක හොඳයි මෝඩයෙකු නොවනවට වඩා යනුවෙන්ය. ඇමරිකාවට යද්දී පරිගණකයක් භාවිත කිරීමට හෝ හැකියාවක් නොතිබූ ජැක් මේ අන්තර්ජාලයේ දැවැන්ත අනාගතයක් දුටුවේය. නමුත් ඔහු පවසන්නේ එයින් ලාභ ලැබීමේ අපේක්ෂාවක් තමන්ට නොතිබූ බවයි. ඇමරිකාවේදී චීනය යන වචනය අන්තර්ජාලයෙන් සොයා ගැනීමට නොහැකූ නිසාම චීනයට මේ පහසුකම ලබා දීම පමණක් තම අරමුණ වූ බව ඔහු පවසනවා. ලාභ ලැබීමේ අරමුණින්ම යම්කිසි දෙයක් ආරම්භ කරනවා නම් අසාර්ථක වෙන්න තිබෙන ඉඩ ගොඩක් වැඩි. වඩා වැදගත් වන්නේ අප කරන දේ අවංකව කිරීමයි. අප කරන දේ නිවැරදි අවබෝධයකින් අවංකව සිදු කරනවා නම් මුදල් අප පසුපස එනවා. ඒ ජැක් මා ජීවිත දර්ශනය ලෙස පවසන දෙයක්. ජැක් මාහට පිස්සු යයි කී මිතුරෙකු ඔහුට මෙම නව සිහිනය සැබෑවක් කරවීමට මුදලක් ණයට දීමට එකඟ වුණා. මිතුරාගේ උදව්වෙන් ඔහු චීන පේජ් නැමැති වෙබ් අඩවිය ආරම්භ කළා. එහි ඔහු චීනය ගැනත් චීන නිෂ්පාදන ගැනත් සඳහන් කරා. කාලය ක්‍රමයෙන් ගෙවී යමින් තිබුණා. වසර 4ක කාලයක් ගතවන තුරු ජැක් හට මේන් කිසිදු ආදායමක් ලැබුණේ නැහැ. එහෙත් නොපසුබට උත්සාහයෙන් ජැක් තම පුද්ගල සම්බන්ධතා වර්ධනය කරගනිමින් වෙබ් අඩවිය ප්‍රචලිත කරන්නට සමත් වුණා. මේ අතර යහෝ ආරම්භක සමාජිකයෙකු වන ජේරි ජැන් ජැක් හා සම්බන්ධ වීම ඔහුගේ ව්‍යාපාරයේ පරිවර්තනයට හේතුවක් වුණා. 1999 වර්ෂයේදී ජැක් තම බිරිඳ සහ 18 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සමග චීනයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අන්තර්ජාලය ඔස්සේ ප්‍රචලිත කිරීමේ කාර්යය ආරම්භ කරා. අලිබබා සමාගම ආරම්භ වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසින්. අපි මේ සමාගම ආරම්භ කළේ මම ජීවත් වූ කුඩා කුලී නිවස තුල. අප වැඩ කළේ ආහාර ගත්තේ නිදාගත්තේ කාර්යාලය තුලමයි. එහෙත් අපි හොඳ සේවයක් ලබා දීම ගැන හැමතිස්සෙම හිතුවා. ජැක් මා තම අලිබබා සමාගමේ ආරම්භය සිහිපත් කරන්නේ ඒ ආකාරයෙන්. ඉතා අපහසුවෙන් සොයාගත් මුදල් යොදා අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම අරමුණින් ආරම්භ කළ මේ සමාගමට 1999 වර්ෂයේ අගභාගයේ සොෆ්ට්බැන්ක් සමාගමෙන් ඩොලර් මිලියන 20ක ආයෝජනයක් ලැබෙන අතර තවත් ඩොලර් මිලියන 5ක ආයෝජනයක් ගෝල්ඩන් සජය සමාගමෙන් ලැබුණා. එතැන් පටන් ජැක් මා පිස්සුවෙන් මෙන් දුටු අනාගත අන්තර්ජාල සාප්පුව සැබෑ යථාර්ථයක් බවට පත්වන්නට වූයේ අතිශය වේගයෙන්. එහෙත් අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර කිරීමට චීන ජාතිකයන් බහුතරයක් අකමැති වීම ජැක් මාහට එල්ල වූ අභියෝගයක් වුණා. තමන්ට හුරු පුරුදු ක්‍රමයකට මුදල් ගෙවීම ගැන චීන ජාතිකයන්ට වැඩි විශ්වාසයක් තිබුණේ නැහැ. මේ ගැටලුවට පිළියමක් ලෙස ජැක් අලිබබා නාමය යටතේ අලිපේ සංකල්පය හඳුන්වා දුන්නා. බැංකුවක අනුමැතියකින් තොරව ව්‍යාපාර කටයුතු වලදී මුදල් ගනුදෙනු කළ හැකි මේ ක්‍රමය අදටත් PayPal සේවයට වඩා බහුලව භාවිතා වනවා. මේ සේවාවන්ද හඳුන්වා දීමත් සමගම අලිබබා සමාගම හා එහි සේවාවන් තව තවත් ජනප්‍රිය වන්නට වුණා. 2003 දී ජැක් සහ කණ්ඩායම ටර්බෝකොම් අන්තර්ජාල වෙන්දේසි සේවාවක් ආරම්භ කළ අතර එයට සමගාමීව අලි එක්ස්ප්‍රස් අතිරේක සේවාවන්ද ආරම්භ කරා.
ජැක් පවසන්නේ ව්‍යාපාරයකදී තම සේවාවන්ට නිරන්තරයෙන්ම ප්‍රමුඛත්වය දිය යුතු බවයි. එමෙන්ම සේවකයෙක් හා කොටස්කරුවෙක් පිළිබඳවද අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බව පවසන හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ අවංක බව හා විනිවිදභාවය ව්‍යාපාරයක දියුණුවට අතිශය වැදගත් බවයි. ලෝකයේ මහා ධනවතුන් අතර ඉහළින්ම වැජඹෙන ජැක් මේ වරක් ප්‍රසිද්ධ දේශකයෙකුගෙදී මෙසේ කියා තිබුණා. මට තිබෙන විශාලතම කනගාටුව වන්නේ වර්තමානයේ තරුණ ළමයින්ට බලාපොරොත්තු නැහැ. ඔවුන්ට නිවැරදි දැක්මක් නැහැ. ඔවුන් නිතරම නැති දේවල් ගැනම කියමින් කනගාටු වෙනවා, දුක් වෙනවා. මමත් ඒ වගේ සියලු දේ අහිමි වීමේ මානසිකත්වයට ඇද වැටුණු අවස්ථා තිබුණා. ඒත් මම මගේ අවස්ථාවෙන් හරියටම ගන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. අනිත් අයට දෝෂාරෝපණ කරමින් නැති දේ ගැන වද වෙමින් අපට කවදාවත් නැගිටීමක් නැහැ. පරාජයෙන් හා බිඳවැටීම් වලින්ද සමාජයට චෝදනා කරනවා වෙනුවට ඒ පරාජය තුලින්ම නැගී සිටීමේ ආත්ම ධෛර්යය ඇති කරගත යුතුයි. අද දවස අමාරුයි. හෙට ඊටත් වඩා අමාරු වෙයි. නමුත් හිරු පායන්නේ හෙට නම් ඔබ හෙට ජීවිතය අද හැරියොත් කවදාවත් ඔබට ආලෝකය දකින්න බැරි වේවි. ජැක් මා පවසන ඒ කතාව ලෝකේ පුරා වර්තමාන තරුණ පරපුරට මහා ආදර්ශයක්. ඉතින් ඔබත් ජැක් මා ලෙස සිතන්න. ජැක් මාගේ ජීවිතය ඔබේ ජීවිතයට ආදර්ශයක් කරගන්න.